මුදලාලි සාලේ කිලෝ එකක් කීයද? සාලේ කිලෝ එකක් 1000යි. 1000යි. එතකොට කරවල? කරවල 240යි 100යි. 240යි 100යි. ඔව්. බල 200යි 100යි. එතකොට බිත්තර? බිත්තර 42යි. බිත්තර 42යි මේකේ ප්‍රමාණයක් තියෙනවද බිත්තර වල? ග්‍රෑම් 50ට වැඩි එක. ග්‍රෑම් ප්‍රමාණය අනුවද මිල තියෙන්නේ? මේ බිත්තරේ තමයි 42ක යන්නේ නේ. මොකෝ මාළු මිල වැඩි? මාළු මිල හුලං කේස්සත් එක්කයි තෙල් මිල වැඩි වීමත් එක්කයි. ඒකද දැන් බිස්නස් අඩුයිද? බිස්නස් හොඳටම අඩුයි. ගන්න නැහැ මිනිස්සු. ඔව් සල්ලි නැහැ මිනිස්සු. කිලෝ එකක් ගත්තට 250යි. ආලියොත් 1000ට යන්න මෙච්චර වැඩි වුනේ මා. සාලියොත් 1000ට යන්න ඉතින් මිනිස්සුන්ගේ මේ පැත්තෙත් වීදම් වැඩිනේ. ඒතකොට මේ මිනිස්සු සාලියෝ කිලෝ එකකට 1000ට බලාපොරොත්තු වෙයි. තෙල් මිලත් එක්ක. සාලියෝ උඹක් විකිනවද? සාලියොත් විකින්න අඩුයි හැමදේම විකින්න අඩුයි. ඒතර වැඩි වෙනත් ඉතින් මාළු මිල වැඩි වෙද්දි කරවල මිල වැඩි වෙද්දි මිනිස්සු කන්නේ අවසානට බිත්තරේනේ. ඒකත් වැඩි කරනවා. බිස්නස් ඇත්තම අඩුද නැත්නම් මිනිස්සු තුනෙන් එකක් අඩු වෙලා තියෙනවා. මාළු කිලෝ 100 150 එක තැනක මාළු කිලෝ 50ක් විතර තමයි විකිනේ. අනිත් මාළු සාමාන්‍යයෙන් අලගොඩු ඇටවල්ල කිලෝ එක 1000යි 1100යි. කෙලවල්ල තලපත් 3000යි. තෝරු 3400යි. ආයේ බෝල්ලු තියෙනවා ඇස්කඩි බෝල්ලු තියෙනවා කිලෝ එක 1400යි. පිස්සු දැල්ලෝ 2000 පැනලා. කුඹලාව තියෙනවා කුඹලාවත් 1400යි කිලෝ එක. හැම මාළුවම සාලයෙන් ඉඳන්ම ගණන් කියන්නේ අනිත් ඊට වඩා ගණන් එතකොට. සාලය රුපියල් 100ට 200ට 300ට සාලු කිලෝ. වෙල්ලෙම රුපියල් 900යි 800යි ඒ ගණන් වලට යනවා. රජෙන් ඉදින් මහත්තයා කිසිම සහනයක් නැහැ නේ දෙන්නම් කියලා ආවට කිසිම දෙයක් සහනයක් නැහැ නේ. ඇප් එක දෙනවා කියවනේ. තාම ඇප් එක මාළුන් තන එක ලැබිලා නැහැ. ඒකයි. අනිත් එක ඩීසල් සහන මුකුත් නැහැ. ලාම් තෙල් ගණන්. දියර රස යෙදෙන්නේ නැහැ ඉතින්. ඒකට ලාභ කියන්නේ මාළු අහුවෙන්නෙත් නැහැ. වර්තමාන පාලකයෝ බලය ගන්න පෙර මේ කියපු කතාව තමයි මේ තියෙන්නේ. බිත්තර සම්බන්ධව. ලංකාවේ බිත්තර 55යි. ඉන්දියාවේ බිත්තර කීයද? මෙහෙට ආපුවම 35යි. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ නේද කුකුල් කොටුවක කිකිලි බිත්තරයක් දාලා ඒ බිත්තර ටික අරගෙන හොඳට ඇසුරුම් කරලා ඉන්දියාවේ වරායකට ගිහිල්ලා වරායෙන් නැව් නැගලා කොළඹ වරායෙන් බැහැලා ගුදමේ ඉඳලා කන්ටේනර් එක නැගලා හලාවත නගරයට එනකොට බිත්තරයක් 35යි. එහා පැත්තේ හෙට්ටිපොළ ෆාම් එකෙන් බිත්තරයක් එනකොට හලාවතට 55යි. ඒ කියන්නේ ඉන්දියාවේ කිකිලියෝ බිත්තර දෙක ගානේ දානවා දවසට. නෑ මම ඒක අහලා බැලුවා. නෑ මෙහෙත් කිකිලි දාන්න එක බිත්තරේ. මෙහෙත් දවසකට එක බිත්තරේ. ප්‍රශ්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ බිත්තර නිෂ්පාදනය සඳහා යන පිරිවැය අඩුයි. අඩුම තරමේ බිත්තරයක් නිෂ්පාදනය කරලා රටේ පාරිභෝගික ජනතාවට දෙන්න බැරි වෙච්ච ආණ්ඩුවක්. මොකද අපි කියන්නේ නෑනේ රනිස්ල බිත්තර දාන්න කියලා. අපි කියන්නේ කිකිලියෝ ටිකක් හදලා බිත්තර දාන්න. එදා ජනාධිපතිතුමා මේ ආකාරයෙන් තමයි බිත්තර ගැන කතා කරේ. එහෙම කතා කරපු ජනාධිපතිවරයා අද මේ වෙන විට බිත්තර මිල මේ විදිහට තමයි ඉහළ ගොස් තියෙන්නේ. ඉතින් අපි අහනවා පොහොසත් රටක් කියපු මේ ආණ්ඩුව අද ජනතාවට මොනවද දීලා තියෙන සහන කියලා. දාන්න බැරිද? දුංකල දාන්නේ. දාන්නේ. දානම් කළා. වේල හම්බ කරන් කන කුලී වැඩ කරන මිනිස්සයාගේ දුප්පතාගේ මේ බුලත් පිටේක රුපියල් 100ක් වෙනවා. ඒකෝට මේකට අපි සෞඛ්‍ය ආරක්ෂාව ගැන හිතලා දුංකල අනුමත කරන්නේ නැහැ. දුංකල තහනම් කරලා තියෙනවා. නමුත් සිගරට් විකුණන්න හොඳයි. ඒකද මේ රටේ ජනතාව වෙනුවෙන් රජයේ ගන්නා සෞඛ්‍ය වශයෙන් ගන්නා මේ ප්‍රතිපත්තිය මේකද කියලා අපි අහන්න කැමතියි. පුලතට කනවා මං. දුංකල තහනම්. දුංකල තහනම් කියලා කියනවා. ඔය සිගරටුත් තහනම් කරන්න ඕනේ මනම්.